ගමරාලගේ ලොකු නහය. ඔන්න ඉතින් එක ලස්සන ගම්මානයක ගමරාල කෙනෙක් සහ ගම හාමිනේ කෙනෙක් ජීවත් වුණා. මේ ගමරාලට එක අඩුපාඩුවක් තිබුණා. ඒක තමයි ජම්බු ගෙඩියක් වගේ ලොකු නහයක්. ඉතින් මේ ගමරාලගේ ලොකු නහය නිසා ගමරාලව හැමෝම විහිළුවට ගත්තා. විශේෂයෙන්ම ගමරාලගේ හාමිනෙත්. උදේ ඉඳන් වැඩ කරලා මහන්සි. දැන් ගෙදර ගොහින් ආවනම් හරි. වැස්සට තෙමුණ හන්දද දන්නේ නෑ. මගේ නාහේ හොඳටම කසනවා. සෙමක් ඇදීගෙන එනවද මන් දන්නේ. රාලි උදැහැනේ ඉඳලම රාලි කුඹුර වැඩ නේද? අනේ ඕ ඩිංගියෝ මට මේ මහන්සියට සෙමකුත් ඇදීගෙන එන්ට වාගේ. උදේ ඉඳන් වැඩ කරලා ඔන්න ඉතින් ඒත් එක්කම ගමරාලට ලොකු හච්චිමක් ගියා. අම්මෝ රාලේ තව ටිකෙන් මේ ගමම හෙල්ලෙනවා රාලගේ හච්චිමට. මොකෝ ඉතින් රාලෙට පොඩි පාසනායක් තියනවා කියලා. අද මුන්දට ඔහෙ හිටු. ඔන්න ඉතින් ඔය විදිහට ගමේ හිටපු පුංචි ළමයෙක් ඉඳලා ගමරාලට නෝක්කාඩු කිව්ව නහය නිසා. හාමිනේ ඕන් මං ආවා. හොඳට ඕම බඩගිනි හාමිනේ. කණ්ඩ මොනවද තියෙන්නේ? රාලේ ආවද? ඉන්ට රාලේ මං රාලේට කන්ට බත් ටිකක් බෙදාගෙන එන්නම්කෝ. ඒක නෙමෙයි රාලේ. දැන් අවුරුද්දත් ළඟ ළඟම එන එකේ මම අවුරුදු කැවිලි ටිකක් හදන්න ලෑස්ති වෙන්නත් එපා. හැබැයි රාලේ මේ පාර අවුරුද්දට නම් මං කැවුම් හදන්න නැතුව ඉන්ටයි කියලා බැලුවේ. ඒ මොකද හාමිනේ? හාමිනේ දන්නවනේ මං කැවුම් කන්ට ආසයි කියලා. මොකටද රාලේ කැවුම්? ඔය තියෙන්නේ රාලේගේ මුණ මැද්ද ලොකු කැවුමක්. අනේ ඇයි හාමිනේ ඔහෙත් මට hina වෙන්නේ? මේ වගේ ලොකු නහයක් ලැබුණා කියලා මම මොනවා කරන්නටද? රාලෙට විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ ඕ. රාලෙගේ ලොකු නහය දැක්කම මට මොනවා හරිම කියන්න හිතෙන එකනේ වැඩේ. ඔන්න ඔය විදිහට ගම හාමිනේ රාලගේ ලොකු නහයට හරියට විහිළු කළා. හාමිනේ එහෙනම් මං කුඹුරට ගොහින් එන්නම්. හොඳමයි රාලේ. එහෙනම් පරිස්සමට ගොහින් එන්ටකෝ. රාලේ මට රාලෙට කියන්න අමතක වුණානේ. මං අහගෙන ගමේ උදවිය කතා වෙනවා හෙට අනිද්දාට ලොකු සුලිසුලඟක් එන්න තියෙනවලු. එහෙනම් අපිත් පරිස්සම් වෙන්න වෙයි හාමිනේ. මට නම් පරිස්සම් වෙන්න ඕනේ නෑ රාලේ. ඒ මොකද හාමිනේ ඒ? මට නම් ඉතින් ඔය රාලෙගේ ලොකු නහයට රිංගල හැංගිලා ඉන්න පුළුවන් නේ. ඔන්න ඉතින් ඔය විදිහට ගම හාමිනේ ගමරාලට විහිළුවට මේ කතා කියනවට ගමරාල හිටිය ලොකු හිතේ අමාරුවකින්. අම්මපා මගේ අවාසනාවක හැටි. මගේ මේ නහයට අනිත් උන්දලා හරියට එක එක ඒවා කියනවා. මට නම් එපා වෙලා දැන්. හාමිනේත් මට නෝක්කාඩු කියනවා නෝ. ඒක තමයි ඉවස ගන්නටම බැරි. ඔන්න ඉතින් මේ ගමරාලගේ දුක්ඛන්දෝනාව මේ ගහේ හිටපු රුක් දේවතාව වහගෙනයි හිටියේ. ගමරාල මං ඔබේ දුක්ඛන්දෝනාව අහගෙනයි හිටියේ. මං තමයි මේ නුගගසට අධිපති දේවතාව. ඔබ හොඳ පුද්ගලයෙක්. ඔබට මෙය සිදු වී ඇත්තේ ඔබ කළ පාප කර්මයක් නිසායි. ඔබ දැන් ගෙදර යන්න. ඔබේ සියලුම ප්‍රශ්න විසඳේවි. ඔබට හරි මගේ දුක තේරුණානේ රුක් දේවතාවනි. ඔබට ගොඩක් පිං. එහෙම කියනවත් එක්කම මේ රුක් දේවතාව අතුරුදහන් වෙලා ගියා. ඔන්න ඉතින් ගමරාල සුපුරුදු විදිහට එදා දවස ගෙව්වා. රාලේ උදේ කෑම ලෑස්ති. කෑම කන්ට ආවනම්? අනේ රාලේ මේ මොකද මේ වෙලා තියෙන්නේ? රාලේගේ ලොකු නහය නැති වෙලා සාමාන්‍ය නහයක් ලැබිලා. අනේ දෙවියනේ මේක නම් මහා ආශ්චර්යයක්. ඔනේ දෙයියනේ මේ මොකද මේ? ඔනේ මොකද රාලේ නිකන් යකෙක් දැකලා වගේ
රාලි සතුටු වෙන්න ඕන වෙලාවේ මොකද මේ හොඳටම බය වෙලා? හාමිනේ පොඩ්ඩක් කන්නඩි ඉස්සරහට ගොහින් බැලුවා නම් ඔන්න ඉතින් ගම රාළගේ කැතනහය නැති වෙලා ගම හාමිනේට ඒක ලැබිලා තිබුණා. ඉතින් යාළුවනේ මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි කොයිම වෙලාවකවත් තව කෙනෙක්ගේ අඩුපාඩුවක් විහිළුවට ගන්න හොඳ නෑ කියන එකයි. ඔයාලා මේ කතාවට කැමති නම් ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා.